right හරි අද වැඩේ පටන් ගමු. එතකොට කරන්න යන්නේ ශ්‍රිත ප්‍රස්ථාර කියන පාඩම වල මේක අපි ගානක් විදිහට තමයි සාකච්ඡා කරන්නේ. හරිද? හරි. එතකොට වෙන විදිය දන්නවනේ. හරි. වැඩේ පටන් ගමු. එතකොට බලන්න බලයි. දැන් බලන්න ශ්‍රිතයක් කියන්නේ මොකක්ද කියලා බලමු. එතකොට දැන් ඕගොල්ලොන්ගේ වයසට ඕගොල්ලෝගේ ඉස්කෝලේ ප්‍රධාන වශයෙන් ගත්තොත් ශ්‍රිත වර්ග දෙකක් තියෙනවා. හරිද? අපිට කියන්න පුළුවන් එකක් රේඛීය ශ්‍රිත කියලා. හරිද? රේඛීය ශ්‍රිත අනිත් එක වර්ගජ ශ්‍රිත. හරිද? මේ වචන ඇහුවමත් සමහරු බය වෙනවා. හරිද? වර්ගජ ශ්‍රිතයක්. ඒ වගේ වචන ශ්‍රිත කියන වචනේ ඇහුවොත් සමහරු බය වෙනවා. හරිද? ගොඩක් අය කැමති ඔය ප්‍රස්ථාර වගේ වචන වලට තමයි. වැඩිපුර අහන්න කැමති ප්‍රස්ථාර වගේ වචන වලට. හරිද? ඒකෝද දැන් මේ ශ්‍රිතයක් කියන එකේ ප්‍රස්ථාරයක් කියන එකේ එහෙම ලොකු වෙනසක් නැහැ. ලොකු වෙනසක් තියෙනවා. ඒ කියන්නේ මේ දෙක එකට යන එකක් නේ. හරිද? හරි. ඒකෝද බලන්න දැන් අපි ගත්තොත් මේ අපි ශ්‍රිතයක් නිරූපණය කරන හැම තිස්සෙම ගොඩක් වෙලාවට y වලට ආදේශ කරලා කියන්නේ y සමානයි ශ්‍රිතයක්. හරිද? අපි සාමාන්‍ය රේඛීය ශ්‍රිත ගත්තොත් ax ධන b. ඔන්න ඕක තමයි අපි සාමාන්‍ය ශ්‍රිතය අපි පාවිච්චි කරන්නේ. හරිද? පොදු ශ්‍රිතය සාමාන්‍ය ශ්‍රිතය. සාමාන්‍ය සමීකරණය. හරිද? පොදු සමීකරණය ax ධන b. මෙන්න මේක රේඛීය. හිතන්න ප්‍රස්ථාරයක් ගත්තට පස්සේ මෙන්න මේ වගේ රේඛීය වන අපි ප්‍රස්ථාරේ අඳින්නේ මෙන්න මේක තමයි රේඛීය ශ්‍රිතයක් වෙන්නේ. හරිද? එතකොට මේවා වැඩිපුර මම කතා කරන්නේ නැහැ. අපි මේ රිවිෂන් එකක් කියන මේක පුරුදු පුහුණු කරගන්නනේ ඕනේ. එතකොට අපි ගත්තොත් මේක ඛණ්ඩාංක තලයක් නම් මේ ප්‍රස්ථාරේ නම් හරිද? එතකොට මොකද්ද මෙන්න මේ වර්ගජ ශ්‍රිතයක් කියලා ගත්තොත් මෙන්න මේ වගේ පරාවලයක හැඩයක් තමයි එන්නේ. පරාවලයක හැඩයක් තමයි එන්නේ. වර්ගජ ශ්‍රිතයක් කියලා ගත්තොත් අපි පරාවලයක වගේ හැඩයක් තමයි එන්නේ. හරිද? මේකට අපි කියනවා පරාබලයක්. එතකොට මෙන්න මේ වල තියරිස් වැඩිපුර දැන් මෙතන කතා කරන්න යන්නේ නැහැ. අපි ඉක්මනට මෙන්න මේ වර්ග ශ්‍රිත කියන ගානේ අපි පාඩමට එන ප්‍රශ්න ටික හරියට ඉක්මනට ඔළුවට තේරුම් අරගෙන කතා කරගන්න ඕනේ. එතකොට බලන්න රේඛීය ශ්‍රිතයක් කියන්න පුළුවන් අපිට මේක. හරිද? මේක රේඛීයයි. රේඛීය කියන්නේ නිකන් රේඛාවක් නේ. මෙන්න මේක පරාවලයක්. එතකොට වර්ගජ ශ්‍රිතයක් වෙන්නේ හැමතිස්සෙම ඒක ලියන්නවතු උනා. අපි ඒකත් ලියනවා y වලට ගොඩක් වෙලාවට ආදේශ කරලා. හරිද? මේකේ පොදු සමීකරණය වෙන්නේ ax වර්ගය ධන bx ධන c කියන ආකාරයට. හරිද? එතකොට බලන්න මේ වල වෙනස මොකද්ද? වර්ගජ ශ්‍රිතයක් කියන්නේ වර්ගයක් එක්කලා එන ශ්‍රිතයක්. හරිද? වර්ගයක් එක්කලා එන සමීකරණයක් තමයි ඒක හැමතිස්සෙම තියෙන්නේ. එතකොට මෙන්න මේකට අපි කියනවා මේ x වර්ගයේ සංගුණය. හරිද? x වර්ගයක් තියෙනවා. හරිද? x වර්ගයක් තියෙනවා. x පදයක් තියෙනවා. හරිද? එතකොට මෙන්න මේකට කියන අපි x බලය නෙමෙයි. හරිද? මෙන්න මේක මාතය. මාතය කියන්නේ මෙන්න මේ වැඩිම පද x ගේ වර්ගය මෙතන බලය වැඩිම පදේ තමයි මාතය කියන්නේ. හරිද? එතකොට මෙන්න මාතය දෙකක් වෙච්ච ශ්‍රිතයක්. මාතය දෙක වෙච්ච ශ්‍රිතයක් තමයි. හරිද? සමීකරණයක් තමයි වර්ගජ ශ්‍රිතයක් කියලා කියන්නේ. එතකොට රේඛීය ශ්‍රිතේ මෙන්න මේ දෙක නෑ. යා මෙන්න මෙතනින් නවතිනවා. හරිද? මෙන්න මෙතනින් නවතිනවා. එතකොට ඔන්න ඒ වගේ කතාවක් තමයි තියෙන්නේ. වැඩිපුර කතා කරන්න අපිට වෙලා නැහැ නේ මේ අවස්ථාවේදී අපි විභාගයට එන ගණන් ටිකනේ බලන්න ඕනේ ඉක්මනට. එතකොට අපි ඒ හින්දා ඉක්මනට රිවිෂන් එකක් වගේ මේක කරමු. ඉතරහට පාඩම් වශයෙන් ලස්සන්ට මෙන්න මේක කරමු. හරි. හරි. පටගාලයක්. දැන් අපි බලුවොත් එතකොට ශ්‍රිතයක් කියන්නේ මොකක්ද කියලා හැමතිස්සෙම බැලුවොත් ශ්‍රිතයක් කියන්නේ මොකක්ද කියලා බැලුවොත් හැමතිස්සෙම අපි දන්නවා මෙන්න මේ අපි ගන්න ඛණ්ඩාංක තලයේ දෙකක් තියෙනවා අක්ෂ. හරිද? මෙන්න මේවා ලොකු දේවල් නෙමෙයි. x සහ y කියලා අක්ෂ දෙකක් තියෙනවා. හරිද? එතකොට මෙන්න මේවට කියන අපි විචල්්‍ය කියලා. මේ x අක්ෂය එතකොට මේ y වෙනස් වෙනවානේ හැමතිස්සෙම x වෙනස් වෙනවා y වෙනස් වෙනවා y කියලා ඛණ්ඩාංක තල දෙක මේ ඛණ්ඩාංක තල එක අක්ෂ දෙකක් තියෙනවා. එතකොට මෙන්න මේ ශ්‍රිතයක වෙන්නේ
මේ දෙකෙන් මොකක් හරි වෙනස් වෙන. ඒ කියන්නේ මෙයා වෙනස් වෙන්න මෙයාගේ අගය වෙනස් වෙන විදියත් මෙයා වෙනස් වෙන්න මෙයාගේ අගය වෙනස් වෙන විදියත් අපි මෙන්න මේක මොන හරි ප්‍රස්ථාරගත කරද්දී හරිද ප්‍රස්ථාරගත කරනවා නෙමෙයි මෙන්න මේ වෙනස් වීම නිරූපණය කරන අධ්‍යාපනික වශයෙන් අපි මේක තේරුම් ගන්න හදනවා. එතකොට කොහොම බලපානවද කියන එක තමයි වෙන්නේ. ඒ කියන්නේ මේ x වෙනස් වෙද්දී y වෙනස් වීමත් y වෙනස් වෙද්දී x වෙනස් වීමත් වෙන්නේ කොහොම බලපානවද කියන එක අපි හොයලා බලනවා. හරිද? මෙන්න මේ සම්බන්ධතාවයක් තමයි ශ්‍රිතයක් කියලා කියන්නේ. හරිද? සරලම කිව්වොත් x එකක් වෙනස් වෙද්දී y ඒකට ඒක කොහොම වෙනස් වෙනවද කියලා තමයි බලන්නේ. හරිද? එතකොට මෙන්න මේ අපි අදිනවා අපි අඳිනවා මොකක් හරි සමීකරණයක්. සමීකරණයක් නෙවෙයි ප්‍රස්ථාරයක් තියෙනවා. කණ්ඩායම් තලයක් තියෙනවා. මෙතන x අක්ෂයේ ඉන්නවා. මෙතන x අක්ෂයේ ඉන්නවා. මේ y අක්ෂයේ ඉන්නවා. එතකොට මෙන්න මේ පැත්තේ තියෙන x ටික මේ පැත්තේ තියෙන y ටික මෙන්න මේවට අනුව කොහොම වෙනස් වෙනවද? හරිද? x අපි මේ පැත්ත ගත්තොත් ඍණ 3 කියලා. ඊට පස්සේ x ඍණ 2 දී y කොහෙද ඉන්නේ? x ඍණ 2 දී y අක්ෂයේ කොහෙද ඉන්නේ? මේ හරිද? ඔන්න ඒ වගේ අපි බලන හැමතිස්සෙම x වෙනස් වෙද්දී y කොච්චර වෙනස් වෙනවද කියලා. හරිද? ඔන්න ඔය සම්බන්ධතාවය තමයි ශ්‍රිතයක් කියලා කියන්නේ. හරි එතකොට අපි මේ ශ්‍රිතය ප්‍රශ්නේ කණ්ඩාංක තලයක මෙන්න මේකට කියන්නේ කණ්ඩාංක තලයක් කියලා. x අක්ෂයකුයි y අක්ෂයකුයි තියෙනවා. එතකොට ඒ වගේ දෙයකට කියනවා කණ්ඩාංක තලයක් කියලා. මෙන්න මේ කණ්ඩාංක තලයේ නිරූපණය කරන ශ්‍රිතය අන්න ඒකට අපි ප්‍රස්ථාරගත කරනවා කියලා කියනවා. හරිද? එතකොට මෙන්න මේවා ලොකු වචන බය වෙන වචන මේ දේවල් නෙවෙයි. හරිද? එක්සෑම් එකට ඇවිල්ලා මේවා ලොකුවට මේ එයි කියලා බය වුණාට ඒවා බය වෙන වචන නෙවෙයි. මේ වචන වලට බය වෙලා මේ පාඩම අමාරු කියලා හිතන්න එපා. බොහොම ලේසි. හරිද? හරි. එතකොට අපි ඉස්සරහට හරි. එතකොට අපි ගත්තොත් මෙන්න මේ අපි ශ්‍රිතයක් කියලා අදහස් කරනවා. අපි ශ්‍රිත නිරූපණය කරන්න ගන්නවා මෙන්න මේ වගේ පදයක් fx. හරිද? x ගේ ශ්‍රිතය. අපි මේ ශ්‍රිතයක් කියලා කියන්නේ ෆන්ක්ෂන් එකක්. ෆන්ක්ෂන් එකක්. හරිද? ෆන්ක්ෂන් එකක් කියන්නේ ශ්‍රිතයක්. හරිද? එතකොට x ගේ ශ්‍රිතය f ෆන්ක්ෂන්. හරිද? දැන් මේකේ නම නෙමෙයි අපි මේක නිකන් ඉස්සරහින් දාගන්න අකුරක්. දැන් මේක වෙනස් විදිහට දාගන්නත් පුළුවන්. ඒව තේරුමක් තියෙන්න ඕන කියලා ගන්නෑ. හරිද? yx y ගේ ශ්‍රිතය. හරි. දැන් ඒතකොට මම අර ෂෝට් වීඩියෝ එක කිව්වා loss function එකක් ගැන. හරිද? එතකොට loss x කියලා ගන්න පුළුවන් අපිට අන්න ඒක. හරිද? loss function එක. එතකොට x ගේ loss එක බලන්න පුළුවන්. function එකත් එක්ක මේ x අනුරූපීව වෙනස් වෙන විදිය මොකක් හරි විචල්යකට සමානුපාතිකව අන්න ඒ වගේ එකකට තමයි ෆන්ක්ෂන් එකක් කියලා කියන්නේ ශ්‍රිතේ නම. හරිද? loss function. එතකොට ඔන්න ඒ වගේ තමයි නිරූපණය කරන්නේ. එතකොට මෙන්න මේක අපි y කියලා ගන්න පුළුවන්. හරිද? එතකොට මේක m කියලා ගන්න පුළුවන්. මේකේ x කියලා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේකම ආයව සමීකරණයේ විදිහටත් ලියනවා. ax වර්ගය ධන bx ධන c. හරිද? එතකොට mx වර්ගය ධන nx ධන l. එතකොට මේක ගත්තොත් qx වර්ගය ධන px ධන l. ඔන්න ඔය වගේ අපි ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ අපි මෙන්න මේවත් ලියනවා මෙන්න මේ සමීකරණය කෙලින්ම මේ විදිහට. නැත්නම් අපි මොකක් හරි සමීකරණයකට නමක් දෙනවා. නැත්නම් සමීකරණය මෙහෙමත් ලියනවා. එතකොට මෙන්න මේ ඔක්කොම මේකට සමාන වෙනවා. හරිද? කියන්නේ මෙන්න මේ නම් කිරීම තමයි වෙන්නේ මෙතන. ලොකු දෙයක් වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ගේ ප්‍රශ්න පත්‍රයේ y සමානයි මේ සමීකරණය දෙන්නත් පුළුවන්. නැත්නම් මෙන්න මේ වගේ fx yx වගේ මොනවා හරි දෙන්නත් පුළුවන්. තේරුණාද? හරිද? වැඩේ තේරෙන්න ඕන. right. ඊට පස්සේ අපි යන්නේ අපි දැන් පරාවල ගැන ඉගෙන ගන්න තමයි තියෙන්නේ. පරාවල ගැන ඉගෙන ගන්න තමයි තියෙන්නේ ශ්‍රිතයක් කියන එකක්. මෙන්න මේ ශ්‍රිතවල ලක්ෂණ අපි බැලුවොත් අපි දැන් මෙතනින් එහාට ඉගෙන ගන්න හැමතිස්සෙම මෙන්න මේ වර්ගජ ශ්‍රිත. හරිද? වර්ගජ ශ්‍රිත කියන එක තමයි අපි ඉගෙන ගන්න. හරිද? වර්ගජ ශ්‍රිත කියන එක තමයි අපි ඉගෙන ගන්න.
වර්ගජ ශ්‍රිත. එතකොට බලන්න මේ වර්ගජ ශ්‍රිත කියන්නේ හැමතිස්සෙම අපි ගත්තොත් fx සමානයි y සමානයි හරිද ax වර්ගය ධන bx ධන c හරිද ax වර්ගය ධන bx ධන c වර්ගජ ශ්‍රිත. හරි මෙන්න මේක අපි කණ්ඩාංක තලයක ඇන්දොත් ඒ කියන්නේ ප්‍රස්ථාරගත කරොත් එන්නේ මොන වගේ හැඩයක්ද? හරිද කලින් කිව්වා වගේ බලන්න එන්නේ මොන වගේ හැඩයක්ද කියලා. හරි ayana පොඩ්ඩක් sorry right හරි එතකොට බලන්න මෙන්න මේ කණ්ඩාංක තලයක් වෙනවා කණ්ඩාංක තලය අපි බැලුවොත් මේක x අක්ෂය මේක y අක්ෂය හරිද එතකොට මෙන්න මේ වගේ වර්ගජ ශ්‍රිතයක් මෙන්න මේකේ හැසිරෙන්නේ කණ්ඩාංක තලය හැසිරෙන්නේ මෙන්න මේ වගේ පරාවලයක හැඩේ හරිද පරාවලයක හැඩය තමයි ගන්න හැමතිස්සෙම හරි පරාවලයක හැඩය තමයි ගන්න එතකොට බලන්න මෙන්න මේකේ තේරුම වෙන්නේ මේ x වර්ගය කියන එක තැන් දෙක මේ x අක්ෂයේ දෙපාරක් ඡේදනය කරලා තියෙනවා. හරිද? දෙපාරක් ඡේදනය කරලා තියෙනවා. එතකොට මූල දෙකක් වෙනවා. හරිද? අපි අන්න එහෙම කියනවා. හරිද? x අක්ෂය දෙපාරක් ඡේදනය කරලා තියෙනවා. මූල දෙකක් වෙනවා. ඒ කියන්නේ y බිඳුවක් වෙලා තියෙනවා. හරිද? කියන්නේ දෙපාරක් මෙන්න මේ x අක්ෂය ඡේදනය කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් බලන්න x අක්ෂය මේ හරිය ඡේදනය වෙනවා කියන්නේ මෙයාට අනුරූපීව x ගියාගේ මොකක් වෙලා තියෙනවද y ගියා මේ x ට අනුරූපීව බිඳුව වෙලා තියෙනවා අන්න ඒ වගේ තැනක තමයි මූලයක් කියලා කියන්නේ. කියන්නේ මූලයක් කියන්නේ මෙතනට නෙවෙයි මේ y බිඳුව වෙලා තියෙනවා. ඒ කියන්නේ y කියන්නේ මේ x අක්ෂයනේ y කියන්නේ හැමතිස්සෙම මෙහෙම වෙන ඒවා. හරිද? අපි මෙන්න මේ අතර තමයි y බලන්නේ. එතකොට x බලන්නේ මේ අතට. එතකොට බලන්න y කියන එක මෙන්න මේ අතර බැලුවොත් මේ හරියටම බිඳුව වෙලා තියෙනවා. ඒ කියන්නේ x මොනවා වෙලා තියෙනවද? x එතකොට දැන් දෙකක ඉන්නවා. අන්න ඒ වගේ තැන් දෙකක ඉන්න හින්දා තමයි අපි මොකක් කියන්නේ මෙන්න මේක වර්ගජ ශ්‍රිතයක්. ඒ කියන්නේ මෙන්න මේ පරාවලයක හැඩය ගන්න ඔන්න ඔය දෙපාරක් කැපෙන හින්දා. හරිද? හරි. එතකොට බලන්න මෙන්න මේක වර්ගජ ශ්‍රිතයක් වෙන්න නම්
හරිද? වර්ගජ ශ්‍රිතයක් වෙන්න නම් මේ බොහොම සරල තියරි කියන්නේ ඒ කවදාවත් බිඳුව වෙන්න බෑ. දැන් මේක බිඳුව වෙච්ච ගමන් ඔයගොල්ලෝ දන්නා මෙතන වැඩි කිරීමනේ තියෙන්නේ. හරිද? ඒ හදිස්සිය හරි බිඳුවක් වුණොත් මෙන්න මේ වර්ග පදේ අයින් වෙලා යනවා. ඒ කියන්නේ මෙතන වර්ගයක් නැති වෙනවා. හරිද? වර්ග පදයක් නැති වෙනවනේ. මෙන්න මේ පදේ නැති වෙලා මෙයා රේඛීය ශ්‍රිතයක් බවට පත් වෙනවා. එතකොට අන්න ඒ හින්දා කවදාවත් ඒ කියන එක බිඳුවට සමාන වෙන්නේ නැහැ. ඒක මෙන්න මේවා දැන් තියරි තමයි යන්නේ අපි මේ පාඩම කරන්න කලින්. හොඳට බලන්න. හරි. එතකොට තව දෙයක් තියෙනවා. මෙන්න මේ පරාවලේ හැඩේ. මෙන්න මේක නෝට් එක. මෙන්න මේ වැදගත් කැලේ තමයි දැන් යන්නේ. හරිද? මෙන්න මේක නෝට් එකක් විදිහට දාන්න. පරාවලේ හැඩේ තීරණය කරන්න වෙනවා ඔයගොල්ලන්ට මුලින්ම. හරිද? පරාවලේ හැඩේ. ඒ බිඳුවට වඩා වැඩි නම් හරිද? ඒ කියන්නේ සරලවම කිව්වොත් ඒ බිඳුවට වඩා වැඩි කියන්නේ මේක ධනාගයක් වෙනවා. හරිද? මොකක් හරි සංඛ්‍යාවක් බිඳුවට වඩා වැඩි කියන්නේ අපි කියන එක ධනාගයක්. බිඳුවට වඩා අඩුයි කියන්නේ ඍණාගයක්. ඒ කියන්නේ ඒ ධන අගයක් වෙනවා නම් අපි මෙන්න මේක මොකක් කියනවාද? ඉහළට විවෘත වෙනවා කියලා කියනවා. හරිද? ඉහළට විවෘත වෙනවා කියන්නේ උඩ අතට මේක උඩ අතනේ. හරිද? උඩ අතට හරි. එතකොට මෙන්න මේ හැඩේ තියෙනවා කියන්නේ ඉහළට විවෘත වෙනවා. ඒ කියන්නේ බලන්න මෙයා මෙහිම ගිහිල්ලා අන්තිම කොන තියෙන බිඳුවේ හරි මේ හරි මෙන්න මේ වගේ අඩුයි වගේ කියන්නේ. පරාවලේ හැඩේ අඩුයි වගේ ඉහළට විවෘත වෙනවා. අපි මෙන්න මේකට කියනවා අවමයක් කියලා. හරිද? හරිද? අවම ලක්ෂයක් තමයි. අවමයක් සහිත පරාවලයක් තමයි තියෙන්නේ. අවමයක් සහිත හැඩයක්. ඒ වගේම අපි ඊට පස්සේ එකක් තියෙනවා. මොකද්ද? ඒ ඍණ අගයක් වුණොත්, ඒ කියන්නේ බිඳුවට වඩා අඩු වුණොත් හරිද? මෙන්න මේක මොකක් වෙලා තියෙන්නේ? හැඩය, පරාවලයේ හැඩය පහළට විවෘත වෙලා තමයි තියෙන්නේ. පහළට විවෘත වෙලා. ඒ කියන්නේ මෙන්න මේ වගේ. හරිද? මෙන්න මේ වගේ පහළට විවෘත වෙලා තමයි තියෙන්නේ. ඉතින් දැන් මේක දැක්කම පේනවා මෙන්න මේව අර නිකන් උණ්ඩයක් උඩට යන හැඩය වගේ තමයි තියෙන්නේ නේ. එතකොට මෙන්න මේකට තියෙන්නේ උපරිමයක් සහිත මොකක්ද? හැඩයක් තියෙන ශ්‍රිතයක් තමයි තියෙන්නේ. හරිද? එතකොට පරාවලේ අවමයේ උපරිමයේ වෙන්නේ මෙහෙමයි. එතකොට මේක අපි ගොඩක් පටල ගන්න දෙයක් නේ. හරිද? ගොඩක් පටල ගන්න දෙයක්. දැන් මම මෙන්න මෙහෙම දෙයක් කියන්න. මේක මේ මට හිතිච්ච දෙයක්. හරිද? මට හිතිච්ච දෙයක්. මම හදාගත්ත ක්‍රමයක්. හරිද? අපි මේ ෂෝට් කට් එකක් විදිහට මතක තියාගමු. සරල ක්‍රමයක් විදිහට. මේක හදිස්සියවත් මතක් වුනේ නැත්නම් උපරිමයක්ද අවමයක්ද කියලා ලියන්න අපි ගත්තොත් බලන්න මේක නිකන් බලාකුළු දාලා ලියන්න ඕන එකක් හින්දා අපි ගත්තොත් ඒ ධනනේ හරිද? ධනාගයක් වුණොත් ඉහළට විවෘත වෙලා තමයි තියෙන්නේ. මෙන්න මේක ලියා ගන්නවා හැමතිස්සෙම ඒ මුලින්ම ලියා ගන්න ඕනේ. හරිද? එතකොට ලකුණු දාන නම් මේ පැත්තට කට ඇරිලා මෙන්න මෙයාව ලියා ගන්න ඕනේ මෙහෙම. හරිද? දෙකක්. හරි. බින්දුව කියන්නේ මෙයාගේ පැත්තට කට ඇරලා තියෙන එක මෙහෙම. හරි. එතකොට මේකම අර මේ තිරස් අතර ලියා ගන්න එක තමයි කරන්නේ. හරිද? එතකොට බලන්න මෙන්න මේ අපිට හැඩේ මෙන්න මේ වගේ ලස්සන විදියට ගන්න පුළුවන්. හරිද? එතකොට ඉහළට තමයි විවෘත වෙලා තියෙන්නේ. ඉහළට විවෘත වෙලා. ඒ කියන්නේ මොකක්ද මේක? අවමයක් සහිත එකක්. හරිද? ඒ වගේම තමයි මෙන්න මේකත් එතකොට අපි මෙන්න මේක ඍණාගයක් වුණොත් මෙන්න මෙහෙමනේ තියෙන්නේ. හරිද? මෙන්න මේක අපි පහළ ලියා ගන්න බලමු. එතකොට මේක තුඩ මේ අතර තියෙන්නේ
හරි බිඳුව මේක 240 ලියාගත්තා. ඒ කියන්නේ මොකක් වෙලාද? පරාවලේ මෙහෙම ගිහිල්ලා ඒ කියන්නේ මොකක් වෙලාද මේක? හරිද? 15ට විවෘත වෙලා තියෙන්නේ. 15ට විවෘත වෙලා. හරි. එතකොට මෙන්න මෙයාට තියෙන්නේ මොකද්ද? උපරිමයක්. නේ? උපරිමයක්. ඔන්න ඕක තමයි පොඩි සරල ක්‍රමය. හරිද? කිටි ක්‍රමය. ඒක මතක තියාගන්න විතරක් සරල ක්‍රමයක්. නැත්තම් මේවල වෙන දේ තේරුම් ගන්නත් අපි ඕනේ. හරි. වෙන දේ තේරුම් කරන්න පුළුවන් ගණන් වල. දැන් වෙන දේ තේරුම් ගන්න ලොකුවට වෙලාවකුත් නැහැ නේ කොහොමද? හරිද? විභාගෙට තියෙන කාල සීමාවත් එක්ක බලද්දි. හරි. එතකොට අපි පරාවලේ හැඩය තීරණය කරන්නේ කොහොමද? හරිද? පරාවලේ හැඩය. එතකොට අන්න ඒ වගේ නෝට් එකක් දාගන්න පරාවලේ හැඩය තීරණය කරන්නේ කොහොමද? හරි. දැන් බලන්න මෙන්න මේ අපි ගත්තොත් මේ පරාවලේ තව දෙයක් තියෙනවා සමමිතික අක්ෂය කියලා. හරිද? පරාවලේ තියෙනවා සමමිතික අක්ෂය. ඊට කලින් අපි බලමු මම පොඩි ගණන් ටිකක් දෙන්නම්. හරිද? ගණන් ටිකක් දෙන්න ලියා ගන්න. එක තමයි fx සමානයි x වර්ගය ධන 3x ඍණ 4. මෙන්න මේ සමීකරණේ පරාවලයේ හැඩය හොයන්න ඕනේ. පරාවලයේ හැඩය හොයන්න ඕනේ. වෙන මොකුත් කරන්න දෙයක් නැහැ. හරිද? කියන්නේ මොන විදිහේ හැඩයක් ගන්නවද කියලා හොයන්න තියෙනවා. එතකොට yx සමානයි 4x වර්ගය ධන 3x ධන 6. එතකොට 3 සමානයි අපි මේක නිකන් දෙමුකෝ y සමානයි ඍණ x වර්ගය ධන x ධන 3 4 ගත්තොත් y සමානයි 2x වර්ගය ධන 2 ධන 8 ඔන්න ඔය වගේ පොඩි සමීකරණ හතරක්. හරි. එතකොට මට කියන්න මෙන්න මේවල එන්නේ උපරිමයක්ද අවමයක්ද කියලා විතරයි අහන්නේ. උපරිමයක්ද අවමයක්ද කියලා විතරයි අහන්නේ. හරි. එතකොට බලන්න දැක්ක ගමන් කියන්න පුළුවන් A ඉන්නේ මෙන්න මෙතන. හරිද? A කියන්නේ මෙන්න මෙතන ඉන්නේ කියලා. හරිද? දැන් මෙතන කවුරුත් නැහැ කියන්නේ බිඳුව නෙමෙයි. මේ ඉන්නේ 1. හරි. ඊට පස්සේ මෙන්න මෙයාගේ මෙතන. මෙන්න මෙයාගේ ඉන්නේ 1 තමයි. මොන එකද? ඍණ 1. හරි. ඊට පස්සේ මෙන්න මෙයාගේ මෙන්න මෙතන 2. කොහොමද තමයි වැඩේ වෙන්නේ? හරි. බලන්න. එතකොට පළවෙනි එක ගත්තොත් අපි දන්නවා A බිඳුවට වඩා වැඩි. මෙන්න මේක ධන සංඛ්‍යාවක්. ඒ කියන්නේ අපි ඕනනම් මෙන්න මේ වගේ ලියා ගන්න පුළුවන් නේ. කාටයලා වගේ. හරිද? ඒ කියන්නේ මෙයාට එන්නේ මෙන්න මේ වගේ පරාවලයක හැඩයක්. මෙයා වගේ පරාවලේ හැඩය කියන්නේ අවමයක්. නේද? අවමයක්. එතකොට බලන්න x වර්ගය 4. හරි. එතකොට මෙයත් කවුද? A බිඳුවට වඩා වැඩි. හරිද? A බිඳුවට වඩා වැඩි. බිඳුවනේ. එතකොට මෙයාට එන්නේ මොකක්ද? අවමයක් නේ. මෙයාට එන්නේ අවමයක්. හරි. බොහොම සරලයි. මේ ඇති දේවල් නෙමෙයි මේවා. හරි. මෙන්න මෙතන මොකක් වෙලා තියනවද? මෙයා බිඳුව. ඒ කියන්නේ A උඩයි බිඳුවටත් වඩා. කියන්නේ ඍණ. හරි. එතකොට මෙන්න මේක මේ අතර තමයි ලියන්නේ. හරි. එතකොට උණ්ඩේ වගේ තමයි තියෙන්නේ. මොකද්ද? මෙයාට තියෙන්නේ උපරිමයක්. උපරිමයටම ගිහලා තමයි පල්ලෙහාට එන්නේ. උපරිමයක්. හරිද? හරි. මෙයාටත් බොහොම සරලයි. ඒ වැඩි. ඒ කියන්නේ මෙන්න මේ වගේ එකක් තමයි එන්නේ. හරි. ඒ කියන්නේ මෙයා අවමයක් තමයි තියෙන්නේ. අවමයක් තමයි තියෙන්නේ. හරිද? එතකොට මෙන්න මේකේ අපිට නිගමනය ගන්න පුළුවන් මෙන්න මේ සමීකරණේ ඉස්සරහම තියෙන ධන නම් හැමතිස්සෙම එන්නේ අවමයක්. ඍණ නම් හැමතිස්සෙම එන්නේ පරිමයක්. හරිද? මෙන්න මේක කරලා තේරුම් ගන්න තමයි ඕනේ. මේක නිකම්ම මොකක් කරගත්තොත්ද මතක තියාගන්න ගියොත් පැටලෙනවා නේ. හරි. හේතුව මොකද්ද? ධන නම් අවම කියන අදහස නෙමෙයි අපේ මොලේ ගබඩා වෙලා තියෙන්නේ. හරිද? අපි ඉස්ස පොඩි කාලේ නම් ඔළුවට අරන් තියන්නේ ධන නම් අවම
කියන එකක් නෙවෙයි ධන කියන්නේ උඩරම පැත්තකට යන. හරිද? එතකොට මෙන්න මේක මෙතන වෙන්නේ අනිත් පැත්තට. අන්න ඒ හින්දා මේක හැමතිස්සෙම පැටලෙන්න බලනවා. ඒ පැටලෙන්න ලියන්න මේක හරියට තේරුම් අරගන්න මෙන්න මේ කියන දේ විදියට මේක තේරුම් අරගත්තට පස්සේ මතක තියාගන්න පුළුවන් ලේසි. තේරුණානේ? හරි. අපි යන් ඊගාව එකට. හරි. බලන්න සමමිතික අක්ෂය. ඊගාට අපිට ඉගෙන ගන්න තියෙනවා සමමිතික අක්ෂය. සමමිතික අක්ෂය නෙමෙයි සමමිතික අක්ෂය. හරි හරි. එතකොට අපි සාමාන්‍ය පොදු වර්ග සමීකරණයක් ගත්තොත් ax වර්ගය ධන bx ධන c කියන එකේ පොදු හැඩයනේ මේක. හරි. පොදු හැඩය පොදු සමීකරණ. මෙන්න මේ වගේ සමීකරණයක් හැම තිස්සෙම පරාවලයක හැඩය ගන්නවානේ. හරි. අපි දන්නවා එතකොට පරාවලයක් මොකක් වෙනවද හැම තිස්සෙම? පරාවලය දැන් මේක හරි පරාවලය නෙවෙයි. හරි. මෙන්න මේක හැම තිස්සෙම මොකක් වෙනවද? මේක හැමතිස්සෙම සමමිතිකව බෙදෙනවා. පහ වසර ඉගෙන ගන්නවා වගේ මෙන්න මේක සමමිතිකව බෙදෙනවා. එතකොට අපිට කියනවා මෙන්න මේක හොයන්න කියලා. මෙන්න මේ සමමිතිකව බෙදෙන ලක්ෂය හොයන්න කියලා. හරිද? එතකොට මෙන්න මේ ලක්ෂයක් දෙන්න හැමතිස්සෙම මෙන්න මේ ප්‍රස්ථාරවල කෑලි දෙකක් මේ කියන්නේ කෑලි දෙකම හොයන්න එපා. මෙයාට අපි ප්‍රස්ථාරයක ගත්තොත් හරිද? ප්‍රස්ථාරයක ගත්තොත් මෙයාව මම හිතන්නේ දැන් මේ ප්‍රස්ථාරයක ඉන්නවා කියලා. හරිද? හිතන්න මෙයා ප්‍රස්ථාරයක මේ ඉන්නේ කියලා. එතකොට මෙන්න මේ ප්‍රස්ථාරය ගත්තොත් මෙන්න මෙයා තමයි සමමිතික අක්ෂය වෙන්නේ. එතකොට මේ සමමිතික අක්ෂය හරිද? ඉන්න තැන් දෙකක් තියෙනවා. සමමිතික අක්ෂයේ ඉන්න තැන් දෙකක් තියෙනවා. හරිද? ඒ කියන්නේ y ගේ පිහිටීමත් බලන්න ඕනේ, x ගේ පිහිටීමත් බලන්න ඕනේ. මේ x අක්ෂය මේක, y අක්ෂය මේක. හරිද? මේක y අක්ෂය, මේක x අක්ෂය. එතකොට x කියන්නේ මෙන්න මෙතන ඉන්නේ කෙනා. හරිද? හරි. මෙයාට මේ කෙලින් ඉන්නේ කෙනා. y කියන්නේ මෙයා මෙතන ඉන්නේ කෙනා. හරිද? x බලන්න මේ අතර, y බලන්න මේ අතර. එතකොට x ඉන්නේ මේ අතර ඉන්නේ කෙනා, y ඉන්නේ මේ අතර ඉන්නේ කෙනා. මෙන්න මෙයාගේ පිහිට ඔය x හා y ඇසුරෙන් කියන්න ඕනේ. හරි. ඔන්න ඕක තමයි වෙන්නේ. x හා y ඇසුරෙන්. එතකොට මෙන්න මේ x ගේ කණ්ඩායමතරය මෙන්න මේක කියන්න ඕනේ. y ගේ කණ්ඩායමතරය මෙන්න මේක කියන්න ඕනේ. හරිද? ඔන්න ඕක කියන මොකක් තියෙනවද? පොඩි සූත්‍රයක් තියෙනවා මෙන්න මේ සමමිතික අක්ෂය හොයන එක. හරිද? දැන් මේක සමමිතික අක්ෂය ගන්න දෙන්නෙක්ව දැනගන්න ඕනේ. හරිද? අපිට ඔන්න y x ව දැනගන්න පුළුවන්. කොහමද? x ව දැනගන්න පුළුවන් මෙන්න මේ සූත්‍රයෙන්. හරිද? මෙන්න මේක වැදගත්. මෙන්න මේ සූත්‍රයෙන් දැනගන්න පුළුවන්. මේ සූත්‍රය තමයි කියන්නේ හොඳට අහගන්න. x සමානයි ඍණ b වර්ගය x සමානයි ඍණ b දීම 2යි. මේවා එන්නේ කොහොමද කියලා දැන් කියලා දෙන්න වෙලාවක් නැහැ. ඔයගොල්ලන්ට විභාගෙට ටාගට් කරලා තමයි උගන්වන්න තියෙන්නේ. හරිද? ලොකු දෙයක් නෑ ඒක. අපි වෙලා තිබ්බොත් මේ ගණන් වලින් පැහැදිලි කරගන්න පුළුවන්. හරිද? අපිට මෙන්න මෙයාව හොයන්න පුළුවන්. කාවද? x ව හොයන්න පුළුවන් මෙන්න මේකේ. හරි. එතකොට අන්නේ හොයාගන්න x ඇසුරෙන් අපිට y ව හොයාගන්න පුළුවන්. දැන් එතකොට මෙයාව දන්නවනේ. මෙන්න මේ x කියන කෙනාව දන්නවා. හරි. x කියන කෙනාව දන්නවා කියන්නේ මෙන්න මේ සූත්‍රයෙන් x හොයාගන්න පුළුවන්. ඊට පස්සේ x හොයාගත්තට පස්සේ අපි මෙන්න මේක ආදේශ කරනවා. ඔන්න ඔය ax වර්ගය ධන bx ධන c ට. එතකොට මෙන්න මේ හොයාගන්න x ට ආදේශ කරන්න පුළුවන් මොකක් හරි ගානක්. කියනවනේ. එතකොට මෙන්න මෙයාට අගයක් කියනවනේ. ඒ යගේ අපිට ඔය දෙන ගානෙත් දෙන
මේකේ කරන්න පුළුවන්. හරි. උදාහරණයක් විදියට හිතන්න පළවෙනි ගාන මම දෙන්නම්. හරිද? මෙන්න මෙහෙම සමීකරණයක් තියෙනවා කියලා හිතන්නකෝ. x වර්ගය ධන 4x ධන 3. x වර්ගය ධන 4x ධන 3 කියලා ශ්‍රිතයක් තියෙනවා. එතකොට x වර්ගය ධන 4x ධන 3 කියන ශ්‍රිතයේ අපිට කියන සමමිතික ලක්ෂය හොයන්න කියලා. සමමිතික අක්ෂය හොයන්න කියලා. හරිද? එතකොට අපි දන්නවා මෙන්න මේ කණ්ඩායම් තලයක හැමතිස්සෙම x ගේ y ගිනුයි දෙකක් එනවා. හරිද? මේ ලක්ෂ්‍ය දෙකේ කණ්ඩායම්කේ තමයි හොයන්න තියෙන්නේ. කණ්ඩායම්කේ. එතකොට මේ කණ්ඩායම්කේ හොයන්න xy yy දෙකක් හොයන්න ඕනේ. එතකොට x හොයා ගන්න පුළුවන් මෙන්න මේ සමීකරණය. හරිද? ඍණ b බෙදීම 2a කියන සමීකරණයෙන් හොයා ගන්න පුළුවන්. එතකොට බලන්න x හොයන්න පුළුවන් ඍණ b කියන්නේ කවුද? මෙන්න මේ 4 තියෙන. මෙයා 4. හරිද? දැන් බලන්න මෙන්න මේ ax වර්ගය. හරිද? මේ කියන්නේ සමීකරණය ගත්තොත් ax විදියට ඉන්නේ මෙයා. මේ x වර්ගයේ සංගුණකයේ මෙයා. එතකොට x ගේ සංගුණකයේ b. කියන්නේ 4 තමයි b. දැන් මෙතනට ආදේශ කරලා තියෙන්නේ ඒගොල්ලෝ. හරිද? a කියන්නේ මේ ඉස්සරහින් ඉන්නේ කෙනා. දැන් c ගේ කතාවක් මෙතන නැහැ. එතකොට බලන්න ඍණ b වර්ගය. හරිද? ඍණ b වර්ගය. නැත්තම් මෙහෙම හිතන්නකෝ කොහොමත් ඍණ ඉස්සරහට ගන්නවනේ. b ඍණ 2a. හරිද? එතකොට බලන්න x සමානයි කියන්නේ කොහොමත් මේ ඍණ හින්දා මේ ඍණ b මෙතන ඉස්සරහ හිටිය අපි මේක වෙන් කරගන්න පුළුවන්. එතකොට ඍණ ආදේශ කරන්න තියෙන්නේ ඉස්සරහ මෙයා හැසිරෙන්නේ b වගේ. හරිද? එතකොට b ට දාන්න තියෙන්නේ 4යි. මෙයා ඉස්සරහ ඉන්නේ කවුද? a නේ. හරි? a කියන්නේ කවුද? එක දැන් මෙතන මේ මම ගාන දුන්නේ මේක. හරිද? එතකොට මේ ඒ වගේ හැසිරෙන්නේ මෙයා. ඒ කියන්නේ මෙතන ඉන්නේ එක. එතකොට 2 වැඩි කිරීම a ට දාන්නේ 1. හරිද? එතකොට x හොයා ගන්න පුළුවන් ඍණ 4 යට ඉන්නේ 2. හරිද? x සමානයි කවුද? ඍණ 4 දිග බෙදීම ඍණ 2යි. x කියාගේ හොයා ගන්න පුළුවන් ඍණ 2යි කියලා. හරිද? ඍණ 2යි කියලා x කියාගේ හොයා ගන්න පුළුවන්. හරි. එතකොට x සමානයි ඍණ 2දී y හොයමු. හරිද? දැන් එතකොට y සමානයි අපි දැන් මම හැමතිස්සෙම කිව්වා x මේ ශ්‍රිතයක් කියන්නේ x ගේ වෙනස් වීම අනුව y. හරිද? x වෙනස් වෙන්න y. හරිද? ඒක අනිත් පැත්තට කියන්න පුළුවන්. දැන් y ව තමයි අපි හොයන්නේ. මේ y තමයි මේ දීලා තියෙන්නේ x වර්ගය ධන 4x ධන 3 කියලා මේ ශ්‍රිතේ විදිහට. හරිද? දැන් මම ශ්‍රිතේ දුන්නේ x වර්ගය ධන 4x. මොකක්ද මේ? x වර්ගය ධන 4x ධන 3 කියලානේ. එතකොට y සමානයි x වර්ගය ධන 4x ධන 3. එතකොට මේකේ අපි සමමිතික අක්ෂය හොයන්න ඕනේ. සමමිතික අක්ෂය හොයන සූත්‍රය අපි උඩ අරගෙන ලිව්වා. එතකොට අපිට ඒකෙන් ආවා x සමානයි ඍණ 2 කියලා. අපි දැන් මෙයා y ව හොයන්න ඕනේ. හරිද? මෙන්න මේ y කියන කෙනා තමයි අපි වෙනස් වෙන්නේ. මේ x වෙනස් වෙන විදිහට y කියන කෙනා වෙනස් වෙනවා. එතකොට y ව හොයන්න ඕනේ. y සමානයි හරිද? x වර්ගයේ විදිහට ඉන්නේ ඍණ 2 මේකේ වර්ගය ධන 4 වැඩි කිරීම ඍණ 2 ධන 3. එතකොට y සමානයි මෙන්න මේකේ වර්ගය වෙනවා ඍණ 2 වර්ගය 4යි. හරිද? ඍණ එකක් වර්ග වුණාම අපි දන්නවා ඍණ වැඩි වුණාම ධන 4 වෙනවා. ධන 4 වැඩි කිරීම ඍණ 2 ඍණ 8 වෙනවා. ධන 3. එතකොට ධන 4යි මෙන්න මේ ඍණ 8යි එකතු වුණාට පස්සේ ඍණ 4යි මෙයයි ධන 3යි. එතකොට ඍණ එකක් වෙනවා. අපි දන්නවා සමමිතික අක්ෂයේ කණ්ඩාංක වෙන්නේ සමමිතික අක්ෂයේ කණ්ඩාංක වෙන්නේ අපි හොයාගත්ත y කියන්නේ x. දැන් අපි xy yy තියන්න ඕනේ. x හොයාගත්ත අර සූත්‍රයෙන්. හරිද? x හොයාගත්ත ඒ සූත්‍රයෙන් x කියන්නේ කවුද? අපිට ආවේ ඍණ 2
එතකොට x ඍණ 2ේදී y කීයද තිබ්බේ? හරිද? x ඍණ 2ේදී y තිබ්බේ ඍණ 1. හරි. එතකොට අපි ගත්තොත් මෙන්න මේක සමීකරණයක් විදියට ඇද්දොත් සමීකරණයක් විදියට කියන්නේ ප්‍රස්ථාරගත කරොත් මේක ප්‍රස්ථාරගත කරොත් මොකක්ද වෙන්නේ? අපි ගත්තොත් ඍණ 2 කියන්නේ හැමතිස්සෙම මෙන්න මේ පැත්තේ වගේ යගේ තියෙන එකක්. ඍණ 1 කියන්නේ y ගේ අපි දැක්ක මේක බිඳුව පල්ලෙහාරනේ තියෙන්නේ. ඍණ 1ේදී මෙන්න මේ වගේ එතකොට මෙන්න මේ වගේ පරාවලයක් තමයි ලැබෙන්නේ. හරි මේක කොහොම යනවාද කියලා අපි දන්නේ. හරි මෙන්න මේ වගේ පරාවලයක් තමයි යෙදෙන්නේ. හරිද? එතකොට සමීකරණය සමමිතිකක්ෂයේ සමීකරණය වෙන්න ඔය වගේ. හරි. එතකොට අපි මේකෙන් තව ගණන් 3ක් විතර හදමු. ගණන් 2ක් විතර හදමු. කොහොමත් අපි ගණන් ඉස්සරහට හැදෙන හින්දා බය වෙන්න නැතුව ඉස්සරහට යන්න තියෙනවා. එතකොට මෙන්න මේ වගේ දෙන්නම් මම මේක පෝස් කරලා හදන්න. right හරි මෙන්න මේ ටික හදන්න පෝස්ට් කරලා හදන්න මම හිතනවා හදලා ඇති කියලා දැන් බලන්න සමමිතික අක්ෂය හොයන්න තියෙන්නේ හැම එකේම සමමිතික අක්ෂය හොයන්න තියෙන්නේ හැම එකේම හරිද එතකොට අපි දන්නවා පළවෙනි සමීකරණය ගත්තොත් සමමිතික අක්ෂය හොයන්න තියෙන්නේ x හොයන්න ඕනේ මුලින්ම හරිද සමමිතික අක්ෂය හොයන්න x හොයන්න ඕනේ හරිද මොකද්ද සූත්‍රය ඍණ b බෙදීම 2a හරි එතකොට මෙන්න මේක ඍණාගයක් b කියන්නේ කවුද මේක හරි මෙන්න මේ x ඉස්සරහා ඉන්න කෙනා තමයි හැමතිස්සෙම b a කියන්නේ x වර්ගයේ ඉස්සරහා ඉන්න කෙනා හරිද c කියන්නේ මෙයා හරි එතකොට මෙන්න මෙතන නම් b වෙන්නේ x ගේ ඉස්සරහා ඉන්නේ පළවෙනි එකේ කීයද 3යි බෙදීම දෙක වැඩි කිරීම a ගේ ඉස්සරහා කවුරුත් නැහැ කියන්නේ බිඳුව නෙවෙයි කවුරුත් නැහැ කියන්නේ බිඳුව නෙමෙයි කවුරුත් නැහැ කියන්නේ එක මොන එකද ඍණ 1 ඍණ 1 හරි එතකොට කොහොමද ඉස්සරහා ඍණ හරි 3 බෙදීම ඍණ 2යි a එතකොට අපි ගත්තොත් මේ ගොඩක් අමාරු වෙනවා අපි මෙන්න මෙහෙම තියාගමු හරි යට ඍණ හින්දා කොහොමද මේක ඔක්කොම ඍණ වෙනවා ඒ කියන්නේ ඍණ 2යි යටට ඍණ 2යි කියන්නේ මේ ඔක්කොම ඍණ 2 හරිද යට ඍණ නම් ඒ කියන්නේ බෙදීමක් මොන හරි දෙයක් ඍණෙන් බෙදෙනවා නම් ඒ සංඛ්‍යාව ඍණ වෙනවා එතකොට අපි ගත්තොත් මේක ඊට පස්සේ වරහන ඇතුළේ තියෙන ඍණ ඉස්සරහා තියෙන ඍණ එක වගේ කියන වැඩ කිරීම හරි වරහන ඉස්සරහා තියෙන ඍණ ඍණයි වැඩි වෙද්දී ධන වෙනවා එතකොට 3 බෙදීම 2 නේ ඒ කියන්නේ x සමානයි 3 බෙදීම 2 වෙලා තියෙනවා හරිද දැන් එතකොට මෙන්න මේ y කියන එකනේ කොහොමද මේ y කියන එක තමයි සමීකරණය මන් දුන්නේ ඒක සමාන ලියන්න බැරි වුණාට x වර්ගය ධන 3x ධන 6 කියන්නේ මේ x වෙනස් වෙන්නේ y මොන විදිහට වෙනස් වෙද්දිද කියන එක. එතකොට x අපි දන්නවා කීයද කියලා. x කියන්නේ 3යි බෙදීම 2. හරි අපි මේව ලියන්න ඕනේ ආදේශයේ. එතකොට y සමානයි ඍණ x වෙනුවට දාන්නේ 3 බෙදීම 2 මේකේ වර්ගය ධන 3x ධන 6. හරිද? එතකොට y සමානයි ඍණ 9 බෙදීම 4යි ඊපස්සේ දාන 3 x ආය දාන්න වෙනවා කීයද 3 බෙදීම 2 දාන 6 හරි එතකොට ලොකු සුළු කිරීමක් වෙනවා
ඔගොල්ලෝ එක සුළු කරන්න. එතකොට මෙන්න මේ දෙක තමයි එන්නේ. හරි. අපි ඊගාව ගණන් වල බලමු කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා. හරි. ඊට පස්සේ එකත් පොඩි කේස් එකක් තියෙනවා. හරි. ඔගොල්ලෝ එක හදන්න, දෙවෙනි ගානත් හදන්න. 3 බලමු අපි. තුන්වෙනි ගාන x වර්ගය ධන 2x ධන හරි. එතකොට බලන්න මෙන්න මේකේ අපි x හොයන්න ඕනේ. මේකත් y සමීකරණයක් තමයි. y සමීකරණය y සමානයි x වර්ගය ධන 2x ධන 1 x වර්ගය ධන 2x ධන 1. එතකොට අපි මුලින්ම හොයන්න ඕනේ මෙන්න මෙයාගේ සමමිතික අක්ෂය හොයන්න නම් x කොතනද ඉන්නේ කියලා. x කොතනද ඉන්නේ කියලා හොයන සූත්‍රය තමයි v බෙදීම 2a කියලා කියන්නේ. එතකොට x සමානයි b විදිහට ඉන්නේ 2 a විදිහට ඉන්නේ 1. එතකොට 2 වැඩි කිරීම 1. එතකොට මෙන්න මේ කියනවා x සමානයි 1 කියලා. හරිද? එතකොට බලන්න x සමාන 1 කියලා හොයාගත්ත x එකේ ඉන්න yත් අපි හොයාගන්න ඕනේ අනිවාර්යයෙන්ම. එතකොට මොකද්ද වෙන්නේ? x සමානයි 1 එකේ ආදේශයෙන් y සමානයි x වර්ගය ධන 2x ධන 1 ලියනවා. x වර්ගය කියන්නේ 1 වර්ගය ධන 2 වැඩි කිරීම x කියන්නේ 1 ධන 1. එතකොට y සමානයි 1යි ආයෙ මෙතන 2යි මෙතන 1යි. එතකොට y සමානයි 4ක් වෙලා තියෙනවා. x ආවේ කීයද? 1යි. එතකොට සමමිතික අක්ෂයේ ඛණ්ඩාංක හොයන්න පුළුවන්. අක්ෂයේ ඛණ්ඩාංක හොයන්න පුළුවන්. අපි ලියන්නේ x ඉස්සරහා y පිටිපස්සේ. එතකොට මේක එන්නේ 1,4 කියලා. හරිද? ඒ වගේ උඩ ගණන් දෙකක් සුළු කරලා හොයන්න. නැත්නම් මේ වගේ සමීකරණ හිතින් මවාගෙන හරි හදලා වෙන්න. හරි. දැන් අපි ඉගෙන ගත්ත මේ තාක් දුරට මොනවාද? මේ තාක් දුරට අපි ඉගෙන ගත්තා. පරාවලයක හැඩය තීරණය කරන්න. හරිද? ඊට පස්සේ සමමිතික අක්ෂයේ ඛණ්ඩාංක හොයන සමමිතික අක්ෂය හොයන. හරිද? හරි. එතකොට දැන් බලන්න ඕගොල්ලොන්ට තේරෙනවා ඇති අපි මේ සමමිතික අක්ෂය කියලා මෙහෙව්වේ. හරිද? හැමතිස්සෙම සමමිතික අක්ෂය කියලා හෙව්වේ මොකද්ද? අර කියන දැන් අපි ගත්තොත් සමමිතික අක්ෂය කියලා කියන්නේ හරි සමමිතික අක්ෂය කියලා කියන්නේ මෙන්න මෙයා වෙනස් වෙන තැනනේ. බලන්න මේකම නේද අර කලින් කතා කරපු උපරිම ලක්ෂ්‍ය හෝ අවම ලක්ෂ්‍ය වෙන්නේ. දැන් මේකේ හැටියට නම් මේක උපරිම නෙවෙයි අවම ලක්ෂ්‍ය. හරිද? ඒතකොට සමමිතික අක්ෂයම තමයි හැමතිස්සෙම හරිද? හැමතිස්සෙම මොකක් වෙන්නේද? උපරිම හෝ අවම ලක්ෂ්‍ය වෙන්නේ. උපරිම හෝ අවම ලක්ෂ්‍ය වෙන්නේ ඒක තමයි. මේක හැටියට මේක උපරිමයක්.
හරිද? මේකේ හැටියට මේක උපරිමය. මේව ගිහිල්ලා උපරිමයකට ඇවිල්ලා තමයි පල්ලෙහාට යන්නේ. හරිද? එතකොට අවම ලක්ෂයක් උපරිම ලක්ෂයක් හැමතිස්සෙම සමමිතික අක්ෂයක් වෙනවා. එතකොට ඕගොල්ලන්ට මේ ඇහුවදේම කෙලින්ම අහන්න පුළුවන් සමමිතික අක්ෂය හොයන්න කියන වගේ අවම ලක්ෂය හෝ උපරිම ලක්ෂය හොයන්න කියන. එතකොට මෙන්න මේ පියවරම තමයි එතනදී පාවිච්චි කරන්නේ. මේක පැහැදිලි වෙන්න ඕනේ. හරිද? හරි. දැන් බලන්න. අපි ගත්තොත් තව අපිට කියන්න පුළුවන් මෙන්න මේ දෙකටම හැරවුම් ලක්ෂය කියලා. හරිද? මේ ලොකු දේවල් කියලා දේවල් තියෙනවා. හැබැයි මේ එකම වචන ටික තමයි රිපීට් කර කර යන්නේ. එතකොට ඔයගොල්ලන්ට මොයි මුකුත් දෙන්න නැතුව අහන්න පුළුවන් මෙන්න මේකේ හැරවුම් ලක්ෂය හොයන්න කියලා. එතකොට හැරවුම් ලක්ෂය කියන්නේ දැන් මෙන්න මේව වක්‍රය යනවානේ. හරිද? මෙන්න මෙතනට ගිහිල්ලා මෙයාගේ හැඩය වෙනස් වෙනවා. ආයේ මෙයා ගමන් කරන දිශාව වෙනස් කරගෙන ආයේ අනිත් පැත්තට ඒ ගමනම යනවා. හැරවුම් ලක්ෂය. ඔය කියන්නේ හැරවුම් ලක්ෂය කියලා. එතකොට මෙන්න මේ හැරවුම් ලක්ෂය හොයන්න කිව්වට පස්සේ මොකද්ද වෙන්නේ? අපි හොයන්න ඕනේ මේක අවමයක්ද උපරිමයක්ද කියලා. හරිද? අවමයක්ද උපරිමයක්ද කියලා. ඊට පස්සේ අර කිව්වා වගේම මේ සම්මිතික අක්ෂය වෙන process එකම. එතකොට අවමයක්ද පරාවලකයට අපි උපරිමයක්ද කියලා හොයන්න දන්නවා. එතකොට එතනින් එහාට කරන්න තියෙන්නේ අන්න අර දෙයම තමයි. right. එතකොට දැන් හැරවුම් ලක්ෂය අන්න ඒ වගේ හොයන්න තියෙනවා අපිට. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ ගණන් වල දෙන්නවා. දැන් අපි සාමාන්‍ය තියරියක් විදිහට නෙමෙයි කාර ගණන් දෙන දෙයක් ඉඳලා මෙන්න මේවා දැන් අපි හොයන්න දන්නවා. අවමයක් උපරිමයක් මොන විදිහකින් හරි සමීකරණය දීලා තියෙන විදිහට. එහෙම නැතුව අපිට පොඩ්ඩක් කියනවා මෙන්න මේ වගේ එක ආකාරයක් තියෙනවා. ඒ ආකාරයෙන් ලියන්න කියලා. හරිද? හරි. දැන් අපිට මෙන්න මේ විදිහට අපි දන්න සාමාන්‍ය අගය තියෙන්නේ. හරිද? සාමාන්‍ය සමීකරණය තියෙන්නේ මෙන්න මේ විදිහටනේ. අපි දෙනවා y සමානයි ax වර්ගය. මෙන්න මේ වගේ හැඩය තමයි පොදු හැඩය කියලා කියන්නේ මේකට. bx ධන c. ඔන්න ඔය වගේ සමීකරණයක් මේ අපිට කරන්න දෙන්නේ. හරිද? මෙන්න මේක අපිට ලියන්න කියනවා මොන වගේ ආකාරයකටද? මෙන්න මේ වගේ ආකාරයකට. හරිද? එතකොට y සමානයි a x ඍණ b වර්ගය ධන k කිය. තේරුණාද? මෙන්න මේ වගේ ආකාරයකට ලියන්න කියලා තියෙනවා. හරිද? එතකොට මෙන්න මේක ඇවිල්ලා කියන්නේ අපි මේක පාවිච්චි කරන්නේ මොකක් සඳහාද? මේක අවම ලක්ෂ්‍ය, උපරිම ලක්ෂ්‍ය, හැරවුම් ලක්ෂ්‍ය නැත්තම් ඔය කියන සමමිතික අක්ෂයේ ලක්ෂ්‍ය ඔය වගේ දේවල් හොයන්නම තමයි මෙන්න මේක පාවිච්චි කරන්නේ. හැබැයි මේක වැදගත් වෙන්නේ මෙන්න මේක හැමතිස්සෙම ගොඩක් ගණන් වල පාවිච්චි කරන්න කියලා තියෙනවා මේක හොයන්න. හරිද? එතකොට මෙන්න මේ වගේ අපි මෙන්න මේ අනුසාරයෙන් කරන්න කියලා තමයි තියෙන්නේ. හරි. අපි කලින් පාඩමේ ඉගෙන ගත්ත වර්ග පූර්ණය. වර්ග පූර්ණය කරපු දේ තමයි මෙතන ඔය කැටි කරලා තියෙන්නේ. එතකොට අපි ඒ ගණන් ඒ වීඩියෝස් ටික හරියට බලලා මෙන්න මේ වැඩේ ඒව මාළුක වැඩක් නෙමෙයි. හරි. බලන්න. අපි ගමු මොනවා හරි සමීකරණයක් ගමු. මම කෙලින්ම අමාරුම වගේ එකක් කරනවා. හරිද? අපිට කියනවා y සමානයි ඍණ 3x වර්ගය ඍණ 6x ධන 2. හරිද? f(x) සමානයි y සමානයි ඍණ 3x වර්ගය ඍණ 6x ධන 2. මෙන්න මේ ශ්‍රිතේ මෙන්න මේ වර්ගයේ මෙන්න මේ සමීකරණය මොන ආකාරයටද මෙන්න මේ ආකාරයට ලියන්න කියලා. හරිද? මෙන්න මේ ආකාරයට ලියන්න කියලා. හරි. බලන් ඉන්න කරන විදිය. චර අමාරු දෙයක් නෙමෙයි. වර්ග පූර්ණය වගේම තමයි කරන්නේ. හරිද? හරි. එතකොට දැන් වර්ග පූර්ණය අපිට බිඳුවක් තිබ්බ හින්දා මේක කෙලින්ම බෙදාගෙන යන්න ලේසි වුණා. හරි. දැන් මෙන්න මේකම තමයි අපිට කරන්න තියෙන්නේ. 3x වර්ගය ඍණ 6x ධන 2. හරි. එතකොට වර්ග පූර්ණය අපිට මේ පැත්තේ බිඳුවක් තිබ්බ හින්දා මෙන්න මේක
හැම එකම 3ෙන් බෙදාගෙන යනවා වගේ එහෙම ලේසි වුණා. හරිද? එතකොට දැන් මේක මේ පැත්තේ අපිට බිඳුවක් නැහැ. අපිට කැමති විදිහට එහෙම බිඳුව දාගන්න බෑ. අන්න ඒ හින්දා දැන් බලන් ඉන්න ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙයා වගේ ලියන්න තියෙන්නේ. හරිද? මෙන්න මෙයා වගේ ලියන්න තියෙන්නේ. ඒ විදිහට ලියන්න ඕනේ. මේක වර්ග පූර්ණේ අපිට මතක ඇති අපිට මේක විතර වර්ගයක් එන්න ඕනේ. sorry. විතර වර්ගයක් එන්න ඕනේ. හරි මෙන්න මේ හැඩයට තමයි ලියන්න කියලා තියෙන්නේ. එතකොට බලන්න වර්ග පූර්ණේ අපි කරේ මෙන්න මේ විදිහට ලියාගෙන මෙතන වර්ගයක් දාගත්තා නේද? හරි. ඒක මතක ඇති. එතකොට අන්න මෙන්න මේ 3 කියන එක්කෙනා මේ දෙන්නට පොදු කරලා එළියට අරගෙනක් තියෙනවා. හරි. එතකොට මෙන්න මේ දෙන්නට පොදු කරලා එළියට අරගෙනක් තියෙනවා. හරි. එතකොට පළවෙනි පියවර තමයි මෙන්න මේ x වර්ගයේ සංගුණකය අයින් කරගන්නවා. හරිද? වර්ගයේ සංගුණකය අයින් කරගන්නවා. වර්ග පූර්ණයේ පියවරම තමයි. x වර්ගයේ සංගුණකය අයින් කරගන්නවා. අයින් කරගෙන අපිට අරක වගේ බෙදලා බෑ. මෙයාව එළියට ගන්නවා. හරිද? x වර්ගය ඍණ මෙයාගෙනුත් 3ක් එළියට ගත්තම ඉතුරු වෙන්නේ 2x. හරිද? දාන 2. මෙයාගේ මුත් කරන්නේ නැහැ. හරිද? මෙයාගේ මුකුත් කරන්නේ නැහැ. හේතුව මෙයාට කරන්න අනවශ්‍යයි. මොකද x මෙයාගේ පදේ අඩංගු නැහැ. හරිද? x පදයක් මෙයාගේ ගන්න නැහැ. මෙයා නියතයක්. මෙයාව නිකම්ම තියාගන්න එක තමයි ලේසි. right. එතකොට මේ x පදේ අපි දන්නවා a මෙතන ඉන්නේ a මෙතන ඉන්නේ b. හරි. එතකොට මෙයා x නැති පදේ. මේ දෙන්න පොදු විදිහට කියන්නේ මේ දෙන්නට විතර තියෙන හින්දා අපි 3 එළියට ගන්නවා. 3 එළියට ගත්තට පස්සේ ඇතුළේ ඉතුරු වෙනවා x වර්ගය ඍණ 6න් 3ක් එළියට ගත්තට පස්සේ 2යි. يعني මේ එළියට ගන්නවා කියන්නේ බෙදිලා යන්නේ. හරිද? බෙදිලා යන්නේ. ඒතකොට 2x. එතකොට ධන 2. හරිද? හරි. දැන් මෙන්න මේව මොකක් කරගන්නවද ඕනි වර්ග පූර්ණේ. දැන් මෙයාව වර්ග පූර්ණේ කරගන්න පුළුවන්. මේ ඉතුරු දෙක ගැන ලොකුවට හිතන්න දෙයක් නැහැ. හරිද? අර පියවර ටිකම තමයි යන්නේ. හරි. එතකොට 3 ඉස්සරහා ඉන්නවා. හරි. දැන් මේක ඇතුලේ මම ලොකු වරහනක් දා ගන්නවා. එතකොට ඇතුලේ දේ පැටලෙන්නේ නැහැ. ඇතුලේ අපි කරන දේ පැටලෙන්නේ නැහැ. මෙන්න මෙයාව වර්ග පූර්ණේ කරගන්නේ අපිට මතකයි x වර්ගය අමතක කරනවා. ලකුණ වෙනසක් නැතුව පහළට x සංගුණකයේ භාගය. මෙයාව සෙට් වෙච්ච ගමන් වර්ග කරනවා. හරිද? මෙයාව සෙට් වෙච්ච ගමන් වර්ග කරනවා. ඇතුළේ ඉන්න පදේ වර්ගය. හරිද? ඇතුළේ ඉන්න පදේ 1 මේකේ වර්ගය හැබැයි ඍණ. හරිද? එතකොට මෙතන ආයේ අනිත් පැත්තේ පදයක් නැහැ. අනිත් පැත්තේ පදයක් නැහැ. ඒක බිඳුවයි. ඒක මෙහෙමම තියන්න තියෙන්නේ. හරිද? එතකොට මෙන්න මෙයාව එළියට දාගන්න තමයි තියෙන්නේ. මෙන්න මෙයාව එළියට දාගන්න තමයි තියෙන්නේ. දැන් අපිට පෙන්වන්න ඕනේ මොකද්ද? a සමානයි x ඍණ h මේකේ වර්ගය ධන k. මෙන්න මේ විදිහට තමයි ලියන්න තියෙන්නේ. හැබැයි මේකේ ඇතුලේ තව පොඩි කේසයක් තියෙනවා. ඉන්න පුළුවන් මෙන්න මේ දෙන්න විතරයි. එතකොට මෙන්න මෙයාව අයින් කරගන්න අපි මේක තව සුළු කරමු. වර්ගය ඍණ 1යි එකේ වර්ගය. එතකොට ධන 2යි. හරිද? හරි. එතකොට බලන්න මෙයාව එළියට ගන්න ඕනේ. මෙයාව එළියට ගන්න බෑ වරහනේ ඇතුලේ ඉන්නේ. ඒ කියන්නේ මෙයාටත් අයිතිනේ. හරිද? මෙයාටත් අයිති. ඒ හින්දා අපි මෙන්න මෙයාගේ වැඩි කරොත් අපිට ඇතුලේ එනවා කවුද? x ඍණ 1 මෙයාගේ වැඩි වෙනවා කියන්නේ 3 ඍණ 1කින් වැඩි වුණාම ඍණ 3යි. හරිද? වැඩි වෙනවා කියන්නේ මෙයා ඇතුලේ ඉන්නේ නැහැ. ඒ ඍණ 3 යනවා එළියට. ආයෙ මෙයත් එක්ක ධන 2 ඉන්නවා. එතකොට 3යි x ඍණ 1 ඍණ 3 ධන 2 සමානයි 3යි x ඍණ 1 හරිද? ධන 1 වෙනවා. හරි. එතකොට අපිට පේනවා මොකක් වෙලාද? මෙයා මෙන්න මේ ආකාරයෙන් ලියවිලා ඉන්නවා. හරිද? එතකොට a කියන්නේ 3යි h කියන්නේ කවුද? ඍණ 1 ධන k කියන්නේ ධන 1. හරිද? ඔන්න ඕක තමයි වැඩි. මෙන්න මේ ආකාරයෙන් තමයි ලියන්න වෙන්නේ. හරි. එතකොට ඔන්න ප්‍රස්තාර ගානේ ටිකක් හරි අමාරුයි කියලා කටක් කරලා කියන්න පුළුවන්. චූටි ගානක් මේකේ
සුළු කිරීමේ පොඩ්ඩක් පැටලෙන්න පුළුවන් එක විතරයි අවුල. නැතුව වෙන කිසිම අවුලක් නැහැ. right. තව ගානක් බලමු අපි. හරි. එතකොට අද සෙෂන් එක මෙතනින් ඉවර කරනවා. y සමානයි 2x වර්ගය ධන 8x ධන 5. හරිද? හරි. එතකොට මොකද්ද වෙන්න ඕනේ? වර්ග පූර්ණය කරන්නම තමයි තියෙන්නේ අපිට. වර්ග පූර්ණය කරන්න මෙන්න මේ දෙන්නට විතරක් අයිති පදේ ඉස්සරහින් තියන්නේ. මෙයාට x පදයක් නැති හින්දා මේ දෙන්නට විතරක් අයිති පදේ කියන්නේ මෙයාගේ එළියට ගන්න තියෙන්නේ. කොහොමත් x වර්ගයේ තියෙන එක එළියට ගන්නවා. මේක එළියට ගත්තට පස්සේ මොකක්ද වෙන්නේ? x වර්ගය වෙනවා. එළියට ගන්නවානේ. 4ෙන් බෙදනවා 2. මේ ගන්න එකම තමයි බෙදෙන්නේ. එතකොට 8 බෙදීම 2. හරිද? 8 බෙදීම 2 4x. හරිද? හරි. ධන පහේ අවුලක් නැහැ. ධන පහ එන්නම් තියාගන්න තියෙනවා. හරි. ඊට පස්සේ ඇතුළ අපි අර කලින් කරා වගේ මොකක් කරන්නද තියෙන්නේ? මොකක් කරන්නද තියෙන්නේ? වර්ග පූර්ණය කරන්න. ඇතුළ මොකක් කරන්න තියෙන්නේ? වර්ග පූර්ණය. මේකට ලස්සන නෝට් එකක් මම අඳලා දෙන්න. ඔයගොල්ලෝ මගේ මෙතන නම්බර් එක අරගෙන WhatsApp මෙසේජ් එකක් දාන්න. නොමිලේ මම PDF එකක් දෙන්නම්. එතකොට බලන්න x වර්ගය ධන 4x. එතකොට අපි මේක වර්ග පූර්ණය කරන්න තියෙන්නේ වෙනද කරනවා වගේම. එතකොට මොකද්ද කරන්නේ? x ඒ වර්ගය අමතක කරලා ලියනවා ලකුණ වෙනසක් නැතුව පහළට. හරිද? x ගේ සම්පූර්ණකයේ ලකුණ වෙනසක් නැතුව පහළට. හැබැයි භාගි. හරිද? x ගේ සම්පූර්ණකයේ භාගි. සෙට් වෙච්ච ගමන් මොකද්ද කරන්න ඕනේ? වර්ග කරන එක. සෙට් වෙච්ච ගමන් වර්ග කරන්න ඕනේ. ඇතුළ පදේ දෙකේ වර්ගය මොන වර්ගයද? හැමතිස්සෙම ඍණ වර්ගය. මේක ඇතුළත් එක්ක හැමතිස්සෙම පටල ගන්න එපා. මෙයා ඉන්නේ එළි. හරිද? මෙයා ඉන්නේ එළි. දැන් මේක ඇතුලේ වැඩේ තමයි අපි වර්ග පූර්ණය කරේ. හරිද? ධන 5 ඉන්නේ එළි. හරි. හරි. එතකොට අපි දන්නවා මේක ඇතුළේ තව අපිට වර්ග කරගන්න පුළුවන් x ධන 2 වර්ගය ඍණ 4 තමයි අපි මෙහෙම බලන්නේ. හරි. එතකොට 2 වර්ගය. එතකොට මෙන්න මේ වර්ග ලොකු වරහන ඇතුළේ තියෙනවා. අපිට මෙන්න මෙයාව එළියට ගන්න ඕනේ. මෙයාව එළියට ගන්න නම් මොකක් වෙන්න ඕනද? මෙයාව නිකන් එළියට ගන්න බෑ. මෙයාව නිකන් එළියට ගන්න බෑ. මෙයාව දැන් එළියට ගන්න යෝ. හරිද? එළියට ගනිද්දී මෙයාත් එක්ක සම්බන්ධයිනේ. මෙයා හැමතිස්සෙම දෙකකින් වැඩි වෙනවානේ. එතකොට මොකක් වෙලාද යන්නේ? මෙයා දෙකකින් වැඩි වෙලා, ඒ කියන්නේ ඍණ 8 වෙලා තමයි යන්නේ. හරිද? හරි. එතකොට ඒක අපි ඒක වෙනවා x ධන 2 වර්ගයේ එහෙමම ඉන්නවා. මෙයා එළියට යනවා. හරි? ධන 5 ඍණ 8 වෙනවා. හරිද? හරි. එතකොට හරිද? x ධන 2 වර්ගය මේ දෙන්නා සුළු කරාම ඍණ 3 වෙනවා. අපිට දැන් ලොකු අරහනින් වැඩක් නැහැ. x ධන 2 වර්ගය ඍණ 3 වෙනවා. හරි. ඊට පස්සේ අපිට මේක ලියන්න ඕනේ මෙන්න මේ විදිහටම තමයි x ධන a වර්ගය ඍණ k. හරි. sorry h ඉස්සරහ h මේකේ ඕගොල්ලන්ට දෙනවා. ඒ කියන්නේ ලකුණ ගොඩක් වෙලාවට දෙයි. මේ ලකුණට අදාළ ලකුණ දාලා තමයි හරියට ලියා ගන්න ඕනේ. හරිද? ඒක අපි ගණන් වල සාකච්ඡා කරමු. මේ ගානේ හැටියට එන්නේ කොහොමද කියලා. right. එතකොට අදට අපි මේ නවත්තමු. ඊට පස්සේ චෝටි දේවල් තියෙනවා. ඒවා ගණන් එක සාකච්ඡා කරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඊගාව සෙෂන් එකේ අපි ඊගාව වීඩියෝ එකේ කරමු මේ ප්‍රස්තාරයේ කඳෙන්. හරිද? දැන්ට බේසිකලි ප්‍රස්තාර ගැන කියන්න තියෙන්නේ ඔච්චරයි.